මීටර් 40ක් ගන පර්වත සහිත කන්දක් යට ලෝකයේ ප්‍රබලතම හමුදාවන්ට පවා විනාශ කිරීමට අපහසු රහසිගත මධ්‍යස්ථානයක් ඉරානය පවත්වාගෙන යනවා. මේ තමයි ෆර්ඩෝ න්‍යෂ්ටික පිරිපාතු මධ්‍යස්ථානය. ඇමරිකාව සිය ප්‍රබලතම බංකර් බාස්ටර් බෝම්බ යොදාගෙන මෙහි උමන් ద్వාර විනාශ කරන් මෙහි ප්‍රධාන තාක්ෂණික මෙහියුම තවමත් අඩපණ වෙලා නැහැ. බුද්ධ්‍යංශ වාර්තා පවසන්නේ ප්‍රහාර එල්ලවීමට පෙර ඉරානයේ වැදගත්ම න්‍යෂ්ටික ද්‍රව්‍ය වෙනත් රහසිගත ස්ථාන වෙත මාරු කර ඇති බවයි. අද අපි බලමු න්‍යෂ්ටික බෝම්බයක් නිපදීමට අවශ්‍ය 90%ක යුරේනියම් මට්ටමට ඉරානය කොයිතරම් ආසන්නද සහ ඉරානයේ ෆර්ඩෝ මධ්‍යස්ථාන ආරක්ෂිත බලකොටුවක් ලෙස ක්‍රියා කරන්නේ කොහොමද කියලා. හරි, අපි මුලින්ම තේරුම් අරන් ඉන්න ඕන න්‍යෂ්ටික බෝම්බ නිර්මාණය කිරීමට යොදා ගන්න යුරේනියම් පිළිබඳව. ස්වභාවික පොළොවෙන් හමුවන යුරේනියම් ඒ ආකාරයෙන්ම න්‍යෂ්ටික බෝම්බ සෑදීමට හෝ විදුලිය නිපදීමට කෙලින්ම භාවිතා කරන්න බැහැ. ඒ ඇයි කියලා මම සරල උදාහරණයකින් ඔයාලට පැහැදිලි කරන්නම්. හිතන්න ඔබට තේ එකක් හදන්න ඕනි කියලා. ඒත් ඔබට හමු වෙන්නේ සීනි සහ වැලි කවලම් වුණු මිශ්‍රණයක්. ස්වභාවික යුරේනියම් වල ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. යුරේනියම් 235. මේක නිකම් සීනි වගේ. ඒවා ඊටාම ක්‍රියාකාරී. න්‍යෂ්ටික පිපිරීමක් හෝ විදුලිය නිපදවන්න අවශ්‍ය වෙන්නේ මේවා. ඒත් ස්වභාවික යුරේනියම් වල මේවා තියෙන්නේ ඊටාම පොඩි ප්‍රතිශතයක් වෙනවා. ඒ 0.07ක් වගේ පුංචි ප්‍රතිශතයක්. යුරේනියම් 238. මේවා හරියට වැලි වගේ. මේවා අකර්මණ්‍ය පිපිරීමකට දායක වෙන්නේ නැහැ. ස්වභාවික හමුවන යුරේනියම් වලින් 99.3%ක්ම තියෙන්නේ මේවා වෙනවා. පිරිපහතු කිරීම කියන්නේ මොකක්ද? වැලි සහ සීනි කවලම් වුණ මිශ්‍රණයකින් වැලි ඉවත් කරලා සීනි සාන්ද්‍රණය වැඩි කරන එකට තමයි පිරිපහදුව කියන්නේ. විදුලිය නිපදවන බලාගාරයකට අවශ්‍ය වෙන්නේ සීනි පොඩක් වැඩි මිශ්‍රණයක්. ඒ කියන්නේ යුරේනියම් 235 ප්‍රමාණය 5% දක්වා වැඩි කරපු යුරේනියම් තමයි අවශ්‍ය වෙන්නේ. බෝම්බයක් හදනවා නම් වැලි ඔක්කොම වගේ අයින් කරලා 90%ක්ම සීනි තියෙන්න ඕන. ඒ කියන්නේ යුරේනියම් 235% 90%ක් පමණ තියෙන්න ඕන. එතකොට තමයි ඒක පිපිරෙන සුළු මට්ටමට එන්නේ. දැන් බලමු මේක කරන්න කොහොමද කියලා. යුරේනියම් කියන්නේ ලෝහයක් වුණත් මේක පිරිපාදු කරන්න නම් මුලින් මේක වායුවක් බවට පත් කරනවා. ඊට පස්සේ සෙන්ට්‍රිෆියුජ් කියන වේගෙන් කැරකෙන යන්ත්‍රවලට යොදනවා. බර වැඩි වැලි නැත්තම් යුරේනියම් 238 යන්ත්‍රයේ බිත්තියට තල්ලු වෙලා පතුලට යනවා. බර අඩු සීනි නැත්තම් යුරේනියම් 235 මැද ඉතිරි වෙනවා. ඉතින් ඉරානය කරන්නේ මේ විදිහට පියවරෙන් පියවර යුරේනියම් 235 ප්‍රමාණය වැඩි කරන එකයි. ඔවුන් දැන් ඉන්නේ 60 මට්ටමේ. ඒ කියන්නේ ඔවුන්ට බෝම්බයකට අවශ්‍ය 90%ක මට්ටමට ඊටම ආසන්නයි. මේක හරියට තේ එකකට සීනි දාගෙන ඇවිත් දැන් තේක බොන්න ඔන්න මෙන්න ඉන්න වගේ අවස්ථාවක් වෙනවා. ඉරානය 90% පිරිපහදු මට්ටමට ලංකා වුණොත් බෝම්බයක් සෑදීමේ තාක්ෂණය ඉතා සරල වෙනවා. තුවක්කු බටයක් වැනි උපකරණයක් තුළින් යුරේනියම් කොටසක් තවත් යුරේනියම් ඉලක්කයක් වෙත අධිවේගෙන් විදිනවා. මේ ගැටීමත් සමග පොලෝනියම් වැනි උත්තේජක මගින් න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් ආරම්භ වෙනවා. මිලි තප්පර කීපයකදී සිදුවන මහා පිපරීමකින් මුළු නගරයක්ම විනාශ කිරීමට මේ කුඩා පරමාණු ගැටීම සමත් වෙනවා. හරි, අපි දැන් බලමු ෆර්ඩෝ මධ්‍යස්ථාන විනාශ කිරීම කළ නොහැකි වෙන්නේ ඇයි කියලා. ෆර්ඩෝ මධ්‍යස්ථානයේ අනෙක් ස්ථානවලට වඩා සුවිශේෂී වන්නේ එහි පිහිටීම නිසායි. එහි පිරිපාද කොටි පිහිටා තිබෙන්නේ කන්දක් ඇතුළත මීටර් 200ක් තරම් ගැඹුරින්. කඳු මුදුනේ සිට මීටර් 40ක් ගන පරද තට්ටුවක් මෙයට ස්වභාවිකවම ආරක්ෂාව ලබා දෙනවා. ඇමරිකාව සතු ප්‍රබලතම GBU-57 බෝම්බවලට පවා මෙවැනි ගණන් පර්වතයක් විදගෙන ගොස් මධ්‍යස්ථානයක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීම අසීරුයි. ගුවන් ප්‍රහාරවලින් මතුපිට ඇති ගොඩනැගිලි සහ උමන් ద్వාර කඩා වැටුණත් පොළොවට ඇති යන්ත්‍රෝපකරණ බොහෝමයක් ආරක්ෂිතව ඉතුරු වෙනවා. ප්‍රහාරවලින් පසු වුවත් ඉරානයේ න්‍යෂ්ටික ද්‍රව්‍ය
විසුරුවා හරමින් පිරිපාදු කටයුතු රහසිගතව කරගෙන යනවා. හර්ඩෝ වැනි ස්වභාවික බලකොටුවල ආරක්ෂාව යටතේ ඔවුන් 90% සීමාවට කෙමෙන් ලගාවෙමින් සිටිනවා. න්‍යෂ්ටික බලවතුන්ගේ මේ දේශපාලන ක්‍රීඩාව මීළඟට කොහෙන් අතර වේවිද? එහෙනම් අපි මේ වගේ තවත් වැදගත් වීඩියෝවකින් හමුවන බලාපොරොත්තුවෙන් ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.